Hi guys. ඔයාලා දන්නවද ලෝකේ ගස් කීපයක් තියෙනවා කියලා? ඇත්තටම මේ ගහ දිහා බලවට පස්සේ අපිට හිතෙනවා ඒක ඉතින් ගහක්ද කියලා අපිට හිතෙනවා. හරි. අද අපි බලන්න යන්නේ ලෝකේ ඔයාලා දන්නවා ඉන්න පුළුවන්, දන්නේ නැති ඉන්න පුළුවන් වඩාත්ම අමුතුම ගස් පහක් ගැන. අපි එහෙනම් යන් වීඩියෝ එකට. පළවෙනි ගහ. අද අපි කතා කරන්න යන්නේ ගසේ නම තමයි බෑවබ් ගස. මේ ගහ වැඩිපුරම දක්නට ලැබෙන්නේ අප්‍රිකාවේ. ඒ ගහට කියනවා තවත් නමක් තමයි Tree of the Life කියලා කියනවා. ඒ ගහේ උස මීටර 11ක් මීටර 14ක් වෙනවා. ඉතින් ඔයාලා හිතලා බලන්න මීටර 11ක් මීටර 14ක් කියන්නේ කොච්චර ප්‍රමාණයක්ද කියලා. හරි. ඒ ගහේ විශේෂ ලක්ෂණයක් තමයි ඒ ගහේ කන්දේ ජලය කපඩා කරගන්න එක. පැරණි බෑවබ් ගස් වල ජලය ලීටර් 2000ක් 5000ක් විතර කපඩා කරගන්න පුළුවන්ලු. මේ ගහේ තියෙන සෞඛ්‍ය ප්‍රයෝජන තමයි විටමින් C, කැල්සියම්, පොටෑසියම් තන්තු තියෙන පළතුරු තියෙන එක තමයි මේ ගහේ තියෙන විශේෂ ලක්ෂණය. ඉතින් මේ ගහේ ආපෑම ගොඩක් දීර්ඝ කාලීනයි. අඩුම වශයෙන් අවුරුදු 500ක් පමණ මේ ගහක් වැඩෙනවලු. කිපි වර්ගයේ කියන ශාඛා අවුරුදු 1000ක් පමණ වැඩෙනවා කියලා කියනවා. මේ අපි ඊළඟට කතා කරන්න යන ගහේ නම තමයි සොක්රෝට් ඩෙසර්ට් රෝස් කියන ගහ. ඉතින් මේ ගහේ උස මීටර 2ක් පමණ වෙනවලු. වට ප්‍රමාණය මීටර 1ක් විතර වෙනවලු. මේ ගහ ඇත්තටම අමුතු සිලින්ඩර් ආකාර හැඩයක් ගන්නවා. මේකේ විශේෂත්වය තමයි මේ ගසේ කඳ මුදුන රෝස පාටි මල් ආදියක් පිපීම. මේ ගහ වැඩෙන්නේ උෂ්ණගාමී ප්‍රදේශයක් වෙන යෙමෙන් දූපතේ තමයි. මේ ගස් වලත් ජලය ලීටර් 50ක් පමණ කපඩා කරගන්න පුළුවන්ලු. ඉතින් ඔයාලට පේනවා ඇති මේ රූප වල තියෙන එන්නේ ගහ. ඊළඟ ගහ තමයි මෙතන තියෙන ලස්සනම ගහ. ඒ තමයි රේන්බෝ ත්‍රී. මේ ගහේ පාට ඇත්තටම එක එක පාට වලින් පිරෙනවා. ඒ කියන්නේ රතු, නිල්, කහ වගේ පාට වලින්. මේක උෂ්ණ මධ්‍යගාමීය උද්‍යානවන ඉන්දුනීසියාව කියන රටවල් වල පිහිටනවා. මෙම රේඛා දේදුණු පාටක් ගන්න නිසා තමයි මේකට රේන්බෝ ත්‍රී කියන්නේ. ඉතින් මේ ගස ආයතන ප්‍රභේදය තමයි යුකැලිප්ටස්. ඉතින් මේ ගසේ උස මීටර 10ක් 25ක් විතර වෙනවා. සාමාන්‍යයෙන් ජල ලීටර් 10ක් පමණ කපඩා කරගන්න පුළුවන්. හරි. අපි යන්නේ හතරවෙනි ගහට. ඊට පස්සේ අපි කතා කරන්න ගහේ නම තමයි ස්ටික් ෆ්ලොස් ගහ. ඉතින් මේ ගස් වැඩෙන ප්‍රදේශය තමයි උෂ්ණ මධ්‍යගාමීය ප්‍රදේශන දකුණු ඇමරිකා ප්‍රදේශය. මේ ගහේ විශේෂ වන්නේ රෝස පාට මල් නිසාය. මේ ගහේ කඳ කටු තියෙනවා. මේ ගසේ ඇති පළතුරු වැඩිම අපහසු වෙන්න. මොකද ඒ ගසේ තියෙන පළතුරු ආරක්ෂා කර ගැනීමට මේ කටු හැදිලා තියෙනවා කියලා මිනිස්සු කියනවා. ඇත්තටම මේ ගහේ උස මීටර 15ක් 25ක් විතර වෙනවා. මේ ගහේ ජලය ලීටර් 30ක් පමණ කපඩා කරගන්න පුළුවන් කියලා ඒ පැතිවල සිටින මිනිසුන් කියනවා. අපි කතා කරන්න යන්නේ අපේ අවසාන ස්ටෙප් එක තමයි ඩ්‍රැගන් බ්ලඩ් කියන ගහ. මේ කිව්වම වලට මතක් වෙනව ඇත්තේ මකරොන්ගේ ලේ නේද? ඔව් ඒක ඇත්ත. මේ ගහ ඇතුලේ රතු පැටි ද්‍රාවණයක් ගලා යනවා. එම පාට මකරොන්ගේ ලේ කියලා මිනිස්සු විශ්වාස කරන නිසා තමයි ඩ්‍රැගන් බ්ලඩ් කියලා මේ ගහට නම දාලා තියෙන්නේ. මේ ගහේ විද්‍යාත්මක නම තමයි ඩ්‍රසේනා සින්නබාරි. මේ ශාකයේ පත්‍ර දිග කොළ වෙනවා. මේ ශාකය දෙමෙන් දූපතේ තමයි පිහිටන්නේ. හරි යාළුවනේ. අද මම ඔයාලට අරන් ආව වීඩියෝ එක තමයි ලෝකේ දින අමුතුම ගස් පහක් ගැන. හරි එහෙනම් යාළුවනේ අනිවාර්යයෙන්ම ඔයාලට මෙතන හිතෙන අමුතුම ගහ ගැන කමෙන්ට් එකක් දාගෙන ගිහිල්ලා ලයික් එකක් දාන්න යන්න. හරි. එහෙනම් අදට අපි ගිහිල්ලා එන්න. අමතක නොකර subscribe කරන්න. මේ තමයි ලෝකේ විස්මය අරගෙන යන YouTube channel එක ඩිනෝ ක්ලිප්ස්.